ආයුබෝවන් මිතුරනි සුබ දවසක් ඔන්න නැවතත් වීඩියෝවක් සමගින් සම්බන්ධ වෙන ඔබට වැදගත් වීඩියෝවක් තමයි අද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු විදිහට එහෙම නැත්නම් අපි පාරිභෝගිකයන් විදිහට වෙළඳ පොළොත් එක්ක සෑම විටම ගනුදෙනු කිරීමක් සිදු කරනවා. විශේෂයෙන්ම අප උපයන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ පරමාර්ථය පෙරදැරිව තමයි අපි ආර්ථිකයට සම්බන්ධ වෙලා තියෙන. විශේෂයෙන්ම අපි උපයන මුදල් නැවතත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වශයෙන් ආර්ථිකයට වක්‍රාකාරව ගලාගෙන යාම තමයි සිදුවෙන එක සිද්ධ වෙන්නේ. එතකොට මිතුරනි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන් කියන කාරණාව පිළිබඳව. පාරිභෝගිකයන් ඔබත් මමත් පාරිභෝගිකයන් විදිහට තමයි වෙළඳ පොළ තුල අපේ හැසිරීම සිදුවන්නේ. එතකොට වෙළඳ පොළ තුළ අපි සැරි සරනකොට අප හැසිරෙන්න ඕන ආකාරය එහෙම නැත්නම් වෙළඳ පොළේ ස්වභාවය පිළිබඳ යම් කිසි ආකාරයකින් දැනගෙන සිටීම වැදගත් කියන එක තමයි මගේ අදහස වෙන්නේ. ඉතින් ඔබට පුංචි අදහසක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි කතා කරමු ලෝකයේ පවතින අලෙවි උපක්‍රමයන් දෙකක් පිළිබඳව. ඒක ලෝකයේ පවතින ප්‍රධානතම අලෙවි උපක්‍රම දෙකක් විදිහට ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්. එකක් තමයි බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය. පළවෙනි එක තමයි බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය. දෙවැනි එක තමයි කැනේඩියානු අලෙවි ක්‍රමය. කැනේඩියානු අලෙවි ක්‍රමය. එතකොට ලෝකයේ පවතින ප්‍රධාන අලෙවි ක්‍රම දෙකක් තමයි වෙළඳ පොළ තුල බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය සහ කැනේඩියානු අලෙවි ක්‍රමය. එතකොට බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය කියලා කියන කාරණය පිළිබඳ විග්‍රහ කරගත්තොත් එහෙම ප්‍රථම වශයෙන් බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය කියලා කියන්නේ පාරිභෝගිකයා එහෙම නැත්නම් වෙළඳ පොළ තුල සිටින පුද්ගලයාට අවශ්‍ය දේ ඒ අදාළ පුද්ගලයා විසින් මිලදී ගැනීම ඔහුගේ තීරණය තනි තීරණය මත මිලදී ගැනීම තමයි බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය යටතේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කුඩා කාලේ ඉඳලම සිල්ලර වෙළඳසල් සමග සමයි ගනුදෙනු කරන්නේ. එතකොට සිල්ලර වෙළඳසැලකට ගියාට පස්සේ අපි යන්නේ සමහරලාට අපි යනවා සමහරලාට ටොෆියක් මිලදී ගන්න කියලා හිතමු. ටොෆියක් මිලදී ගැනීමේ චේතනාවෙන් යනවා. එතකොට අපිට අදාළ ටොෆි එක අපේ හිතේ තියෙන ටොෆි එක මිලදී ගැනීම සඳහා තමයි අපි කඩේට යන්නේ, වෙළඳසැලට යන්නේ. එතකොට වෙළඳසැලට ගියාට පස්සේ අපිට ඕන දේ අපි විසින්ම මුදලාලිට කියලා මෙන්න මේ දේ දෙන්න කියන දේ ඉල්ලගෙන ඒ සඳහා මිල ගෙවලා ලබා ගැනීම තමයි අපි සිදු කරන්නේ. එතකොට පාරිභෝගිකයාට ඍජුවම අවශ්‍ය දේ පාරිභෝගිකයා විසින් ඍජුවම මිලදී ගැනීම තමයි බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය කියලා කියන්නේ. එතකොට කඩේ ඉන්න මුදලාලි සමහර වෙලාවට වචනයක්වත් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාරිභෝගිකයාම ගිහිල්ලා අවශ්‍ය දේ මිලදී ගන්නවා. එතකොට ඉල්ලන දේ දෙන එක තමයි බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය කියලා කියන්නේ. පාරිභෝගිකයාට අවශ්‍ය එකම දේ අලෙවි කිරීම බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය. එතකොට දෙවැනි අලෙවි ක්‍රමයට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. දෙවැනි අලෙවි උපක්‍රමය තමයි කැනේඩියානු අලෙවි ක්‍රමය කියලා කියන්නේ. මම මේ සරලව පැහැදිලි කරන්නේ ඔබට වැඩි වේලාවක් ගන්න නැතුව. කැනේඩියානු අලෙවි ක්‍රමය කියලා කියන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය දේට වඩා දෙයක් අලෙවි කිරීම. තවදුරටත් විග්‍රහ කරගත්තොත් පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩය වෙනුවට ඊට විකල්පයක් ඉදිරිපත් කිරීම තමයි කැනේඩියානු අලෙවි ක්‍රමය යටතේ සිද්ධ වෙන්නේ. එතකොට කැනේඩියානු අලෙවි ක්‍රමය තමයි ලෝකේ අති සාර්ථකම අලෙවි උපක්‍රමය විදිහට දැනට ප්‍රචලිත. විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති ඔබ යම්කිසි මුදලක් අරගෙන කඩේට ගියොත් ඔබ සමහරලාට අරන් එන්න වෙන දෙයක්. එතකොට ගෙදර ඇවිල්ලා සමහරවල්ලාට බැනුම් අහන තත්ත්වයට පත් වෙලා ඇති ඔබ ඒ කියන්නේ කඩේට යන්න වෙන දෙයක් ගන්න ඒ වුණාට අරන් ඉන්නේ වෙන දෙයක්. එතකොට එතනදී සිද්ධ වෙලා තියෙන්නේ ඔබගේ අවශ්‍යතාවයට විකල්පයක් වෙළඳ පොළ තුලින් ඉදිරිපත් කිරීම. එතකොට මේ විකල්ප ඉදිරිපත් කිරීම කියන උපක්‍රමය තමයි කැනේඩියානු අලෙවි ක්‍රමය. නැවතත් ලෝකයේ පවතින ප්‍රධානතම අලෙවි උපක්‍රම දෙක සැකෙමින් විස්තර කළොත් එහෙම බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමය සහ කැනේඩියානු අලෙවි ක්‍රමය.
බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමයට සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය දේ ඍජුවම ඔහු විසින් මිලදී ගැනීම. කැනේඩියානු අලෙවි ක්‍රමයට සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය දේ වෙනුවට විකල්පයක් ඉදිරිපත් කිරීම. උදාහරණයක් විදිහට නැවතත් විග්‍රහ කරොත් බ්‍රිතාන්‍ය අලෙවි ක්‍රමයට අපි කඩේට යනවා පාන් ගෙඩියක් ගන්න. අපි යනවා පාන් නැත්තම් අපි නැවත හැරිලා එනවා. අපිට අවශ්‍ය පාන් නිසා ඒකට විකල්පයක් අවශ්‍ය නැහැ. පාන් නැත්තම් නැවත හැරී එනවා. පාන් තියෙනවා නම් පාන් ගෙඩියක් මිලදී ගන්න. හැබැයි ඒ උදාහරණයම කැනේඩියානු අලෙවි ක්‍රමය යටතේ අපි ගමු. එතකොට අපි යනවා බඩගින්න සඳහා පාන් ගෙඩියක් ලබා ගැනීමට තමයි වෙළඳපොළට යන්නේ. එතකොට පාන් ගෙඩිය ලබා ගැනීමට වෙළඳපොළට ගියාට සමහර විට වෙළඳපොළ තුල ඒ වෙළඳ සැල තුල ඔබගේ මනස වෙනතකට යොමු කරන ප්‍රචාරණයක් මොකක් හරි තියෙනවා. අපි හිතමුකෝ ඔබ යන්නේ පාන් ගෙඩියක් ගන්න. හැබැයි ගියාට පස්සේ තොග සීමිතයි දැන්ම ලබා ගන්න මෙම සබන් කැටය කියලා කියන්නේ අපි හිතමු රුපියල් 110 සබන් කැටේ රුපියල් 85ට දෙන තැනට තියෙනවා. තොග සීමිතයි කියලා දාලා තියෙනවා. එතකොට ඔබ කරන්නේ තව ටිකයි තියෙන මෙහෙම මේක අරන් යන්න ඕන පාන් අවශ්‍ය නැහැ කියන තැනට එනවා නම් අන්න එතනදී ඔබේ මනස හදලා තියෙනවා යම් කිසි විකල්පයකට. එතකොට පාරිභෝගිකයාට කිසිසේත්ම අවශ්‍ය නොවන විකල්පයක් ඉදිරිපත් කිරීමත් කැනේඩියානු අලෙවි ක්‍රමයට සිද්ධ වෙන්න පුළුවන්. ඉස්සර සාමාන්‍ය පෙළ කරන කාලේ සිංහල සාහිත්‍ය සංග්‍රහයක් තිබුණා කියත කියලා කෙටි කතාවක්. ඒ කෙටි කතාව ඇතුළේ තිබ්බ කතාවස්තුව තමයි මහාචාර්යවරයෙක් යනවා පොතක් මිලදී ගන්න. හැබැයි ඔහු පොත මිලදී ගන්න යන අතරේ කියත් විකුණන කියත් වලින් දැක්කවිල්ලා ඔහුට කියතක් අලෙවි කරනවා. එතකොට මහාචාර්යවරයාට කිසිසේත්ම අවශ්‍ය නොවන කියතක් රැගෙන මහාචාර්යවරයාට එන්න සිද්ධ වෙනවා පොත් සාප්පුවට ගිය අවස්ථාවේ. එතකොට අන්න එතනදි සිද්ධ වෙලා තියෙන්නේ කැනේඩියානු අලෙවි ක්‍රමය කියන එක තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. විශේෂයෙන්ම හිතවතුනි ඔබට දැන් මම මූලික කාරණා දෙකක් පැහැදිලි කරා. ඒ කාරණා දෙක පිළිබඳ යම්කිසි විග්‍රහයක් ඔබට එන්නේ නැති. මෙහිදී අපි පාරිභෝගිකයන් විදිහට වෙළඳපොළට ගියාට පස්සේ අපට තියෙනවා අයිතියක් පාරිභෝගිකයන් විදිහට. ඒකට කියන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. ඒක ආර්ථික විද්‍යාවේදී උගන්වන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න වෙළඳපොළ තුලට ගියාට පස්සේ පාරිභෝගික ස්වාධිපත්‍ය එහෙම නැත්නම් පාරිභෝගිකයාට තීරණ ගැනීමට ඇති හැකියාව පාරිභෝගිකයාට තීරණ ගැනීමට ඇති හැකියාව වෙළඳපොළ විසින් විවර කරලා තියෙනවද නැත්නම් සංවිත කරලා තියෙනවද කියන එක. විශේෂයෙන්ම ඔබ නැවුම් එළවලු මිලදී ගන්න වෙළඳපොළට යන උදාහරණයක් විදිහට. හැබැයි ගියාට පස්සේ ඩිස්ප්ලේ කරලා තියෙන එළවලු ගොඩෙන් දෙන්නේ නැතුව කිරලා මුදලාලිට අවශ්‍ය ගොඩකින් අරන් දෙනවා. පරණ ටිකක් දාලා ඒ මිලට දෙනවා. එතකොට එතනදී ඔබට විරුද්ධ වෙන්න හැකියාවක් නැත්තම් ඔබ විවෘද්ධ වෙන්නට පැකිලෙන පාරිභෝගිකයෙක් වෙනවා නම් ඔබ පාරිභෝගික ස්වාධිපත්‍ය බිඳගත් පාරිභෝගිකයෙක් විදිහට තමයි සලකන්නට වෙන්නේ. එතකොට ලෝකයේ වෙළඳපොළ හැසිරෙන්නේ අර මම මුලින්ම කියපු බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු අලෙවි ක්‍රමයන් යටතේ. විශේෂයෙන්ම මල්ටිනේෂනල් කම්පැනි බහුජාතික සමාගම් මේ තරම් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ සමාජ මාධ්‍ය ජාල සමග සැරිසරනවා නම් ඔබ දන්නවා ඔබගේ හිතේ තියෙන දේ ඇතැම් වෙලාවට ඔබගේ සමාජ මාධ්‍ය ජාලාව එහෙම නැත්නම් Facebook කරහා හෝ යම්කිසි යෙදවීමක් සමාජ මාධ්‍ය යෙදවීමක් කරා ඔබට පෙන්වන්න කරනවා. ඔබ ඒ කියන්නේ ඔබේ හිතේ තියෙන දේ. එතකොට මෙන්න මේ දේ ගන්න කියන එක ඔබේ මනසට දෙනවා. ඒකත් එක්තරා ආකාරයක ඔබ පෙළඹවීමක් තමයි කරන්නේ. ඒක ඇවිල්ලා කියන්නේ කැනේඩියානු අලෙවි උපක්‍රමය. එතකොට ලෝකය ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ ලෝකයේ වෙළඳපොළ ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ මේ කැනේඩියානු අලෙවි ක්‍රමය යටතේ. එතකොට කැනේඩියානු අලෙවි ක්‍රමය සමාගම් වල ලාභය ඉහළ නංවන්න සමාගම් වල growth එකට ප්‍රවර්ධනයට වර්ධනයට සියල්ලටම බලපාලා තියෙන කැනේඩියානු අලෙවි ක්‍රමය. විශේෂයෙන්ම ඔබ ලංකාවේ වුණත් මල්ටිනේෂනල් සමාගම් වල
හැසිරීම බලන්න. විශේෂයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. හැමතිස්සෙම පාරිභෝගිකයාව රඳවා තබා ගැනීමට. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ විධානය යටතේ රඳවා තබා ගැනීමට තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. සෝෂල් මීඩියාවල ජනමාධ්‍ය නාලිකාවලට ගෙවීම් කර කර ඒක නිතර අලවි වුණා ඔවුන් නැවත නැවතත් ඒකම ඔළුවට දෙනවා පාරිභෝගිකයන්ට මේ තුළම රැඳෙන කියලා. එතකොට වෙළඳපොළ තුළ ඒ හා සමාන තවත් අනුකරණ තියෙන්න පුළුවන් ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ සහ හරි ප්‍රමිතියටම හදන කුඩා සමාගම් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ සියල්ල අභිභවා යන්න අර විකල්පයක් ඉදිරිපත් නොවන තැනට ගේන්න ඒ මල්ටිනේෂනල් සමාගම් සමත් වෙලා තියෙනවා මේ කැනේඩියානු අලෙවි ක්‍රමයට. එතකොට පාරිභෝගිකයෙක් විදිහට අපිට අවශ්‍ය දෙයට වඩා පාරිභෝගිකයට කිසිසේත්ම අවශ්‍ය නැති දෙයක් පවා අලෙවි කරන්න මේ කැනේඩියානු අලෙවි ක්‍රමයට හැකියාව තියෙනවා. එතකොට මේ සියල්ල තුළ අවබෝධයක් ඇතිව අපි පාරිභෝගිකයන් විදිහට අපගේ ආර්ථිකයට සරිලන විදිහට කටයුතු කරනවා නම් පාරිභෝගිකයෙක් විදිහට පාරිභෝගික ස්වාධිපත්‍ය ඇතිව වෙළඳපොළ තුළ හැසිරෙන්න ඕන කියන එක තමයි මගේ නම් අදහස. විශේෂයෙන්ම ලංකාව වැනි රටක කරවල මුදලාලිගෙන් අහනවා මේ කරවල හොඳයිද කියලා. අපි කුඩා කාලේ ඉඳලා දැක්කේ මුදලාලි කවදාවත් කියන්නේ මේක නරකයි කියලා. එතකොට අන්න ඒ තැන ඉන්නවා නම් පාරිභෝගිකයෝ ඒ වෙළඳපොළ ඇතුලේ කිසිම පාරිභෝගික ස්වාධිපත්‍යයක් ඇත්තයි කියලා හිතන්න බෑ. මොකද පාරිභෝගික ස්වාධිපත්‍ය පාරිභෝගිකයා විසින්ම නැති කරගෙන තියෙන තත්ත්වයක් තමයි ලංකාවේ වෙළඳපොළක් ඇතුළට ගියාම දකින්න තියෙන්නේ. ඒක වෙළඳ ඒකාධිකාරයක් ඇතිවෙන්නත් පාරිභෝගික ස්වාධිපත්‍ය නැතිවීම බලපානවා. ඒ නිසා හිතවතුනි අපි මින් ඉදිරියට කටයුතු කිරීමේදී අපගේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේදී පාරිභෝගික ස්වාධිපත්‍ය එහෙම නැත්නම් පාරිභෝගිකයාට තීරණ ගැනීමට ඇති හැකියාව කියන කාරණය පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරමින් ලෝකයේ පවතින වෙළඳ උපක්‍රමයන් පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගෙන වෙළඳපොළ තුළ හැසිරුණොත් මීට වඩා හොඳ පාරිභෝගිකයෙක් විදිහට ඔබට කටයුතු කරන්නට පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් නැවතත් වීඩියෝවක් සමගින් සම්බන්ධ වෙමු.